හලෝ යාළුවනේ අද අපි බලන්න යන්නේ ඩ්‍රැගන් බෝල් Z. ඉතින් මේ ඩ්‍රැගන් බෝල් Z කියන්නේ ජපන් ඇනිමේ එකක්. ඉතින් ජපානයේ ඇනිමේ ගැන ගොඩක් ප්‍රසිද්ධ රටක්. ඉතින් මේකේ තියෙනවා හරියටම එපිසෝඩ් 291ක්. ඉතින් මේ channel එකේ අපි 291ම දානවා. ඉතින් අපිව subscribe කරලා තියාගන්න හින්දා. ඉතින් එහෙමයි. මේකේ ඉන්න ගෝකු කියලා character කෙනෙක්. අන්න එයා සුපර් සේන් කෙනෙක්. ඒ ගැන සුපර් සේන් කෙනෙක් කියන්නේ කවුද කියලා ඔයගලන්ට ඉස්සරහට දැනගන්න පුළුවන්. එහෙනම් අපි යමු ඇනිමේ එකට. ඉතින් මේක පටන් ගත්ත ගමන් පෙන්වන්නේ අපිට පෘථිවිය. ඉතින් මේ තියෙන පෘථිවිය යාළුවනේ ඉතින් හොඳට තියෙනවා දැන් සාමකාමීව. අපි බලමු ඉස්සරහටත් එහෙම තියෙයිද කියලා. ඉතින් ලෝකෙ පිකලෝ විනාශ කරන්න හැදුවෙන් පස්සේ දැන් අවුරුදු 5ක් පහු වෙලා මේ ලෝකෙ ගෝකු බේරගෙන ඉතින් දැන් නම් ලෝකෙ හොඳට තියෙනවා. ඉතින් මේ කොළ පාට කෙනා තමයි පිකලෝ කියන්නේ. ඉතින් පිකලෝ තමයි මේ ලෝකෙ අපේ ඉන්න පෘථිවිය අවුරුදු 5කට කලින් විනාශ කරන්න හදලා තියෙන්නේ. ඉතින් ඒ වුණාට අපේ ගෝකු කියන වීරයා මේ ලෝකෙ බේරගත්තා. ඉතින් යාළුවනේ අපිට සෝලර් සිස්ටම් එක පෙන්වනවා. ඉතින් දැන් මොකක් හරි එළියක් යනවා වෙනවා සෝලර් සිස්ටම් එකේ ඉඳන්. ඉතින් මේකේ යනවා පේනවා පෘථිවිය පැත්තට තමයි. ඉතින් මේ කවුරු වෙන්න පුළුවන්ද? ඉතින් අපි බලමු ඉස්සරහට. ඉතින් මෙච්චර දවස් අවුරුදු 5ක් මිනිස්සු පිකලෝගේ කරදරෙන් පස්සේ හොඳට හිටියා. මං හිතන්නේ දැන් අලුත් කරදරයක් එන්න තමයි යන්නේ. ඉතින් අපි බලමු මේ අලුත් කරදරේ කවුද කියලා. ඉතින් එතනින් කළා අපිට ගෝකුගේ ගෙදර පෙන්නනවා. ඉතින් කවුද මන්ද කෙනෙක් ගෝහාන් කියලා කෑ ගහනවා. ඉතින් මෙන්න මෙයා තමයි ගෝහාන් කියලා කෑ ගහන්නේ. ඉතින් කවුද මන්ද කෙනෙක් ගස් වලින් පැන එනවා. බලමු මේ කවුද කියලා. ඉතින් මේ තමයි අපේ ලෝකෙ බේරගත්ත වීරයා ගෝකු. ඉතින් මෙයාට වයස දැනට අවුරුදු 23යි. ඉතින් මෙයාගේ පව එකෙන් මෙයා ගහම කුඩු කරලා දානවා. ගස් පෙරලන් දානවා. ඉතින් ගෝකු ඒකත් අරගෙන ඒගොල්ලන් ගෙදරට එනවා. ඉතින් ඊට පස්සේ ඇවිල්ලා ජීජීත් එක්ක කතා කරනවා. ඉතින් ජීජී කියනවා ඕගොල්ලෝ මේවා කරන්න එපා දැන්. ඔයාට මොකක් හරි කරදරයක් වෙයි කියලා ගෝකු. ඉතින් දැන් ගෝහාන් කියලා ගෝකු අහනවා. ජීජී කියනවා ඉතින් එයාව හොයන් එන්න කියලා එයා නැති වෙලා කියලා. ඉතින් ගෝකු යනවා බායි කියලා එයාට කවද මන්ද හම්බෙන්නක් තියනවා කිව්වා. ඉතින් අපි බලමු කවුද කියලා. ඉතින් මේ ඉන්නේ මේ ලෝකෙන සාමාන්‍ය මිනිහෙක්. ඉතින් මෙයාට අහසෙන් අමුතු ශබ්දයක් ඇහෙනවා. ඉතින් මෙයා උඩ වැලද්දිම එක පාටම ස්පේස්ෂිප් එකක් එනවා. ඉතින් ඊට පස්සේ ඒක කොහෙද මන්ද වැටෙනවා පෙන්නනවා. ඉතින් මේ මිනිහා හොඳටම බය වෙලා ඉන්නේ. ඉතින් ඊට පස්සේ ඒක එතන අයියෙන් පුපුරනවා. ඉතින් එතනින් කට් කරලා එන්න දැන් වාහනයක් යනවා පෙන්නනවා. ඉතින් අයියෙන් යනවා. මේ අර මිනිස්සයා තමයි. ඉතින් මෙයාවේ අර මොකද්ද පිපිරුවේ කියලා බලන්න. ඉතින් යාපුවම දකිනවා ලොකු හිලක් ඇදිලා තියෙනවා පෘථිවියේ. ඉතින් ඒකෙන් දුමක් දාගෙන මොකක්ද එකක් තියෙනවා. ඔන්න ඉතින් ඒ ස්පේස්ෂිප් එකේ දොර අරගෙන කවුද මන්ද එළියට එනවා. ඉතින් මේ ඉන්නේ කවුරු වෙන්න පුළුවන්ද? ඉතින් අපි බලමු. ඉතින් මේ විදිහට නැගිටිනවා. ඉතින් අර මිනිස්සයා නම් හොඳටම බය වෙලා ඉන්නේ. තාම මේ ලෝකේ ඉන්න ජීවීන් පාන පිටි කැකරොට්ට බැරි වෙලා ඒගොල්ලන්ව මරන්න. කීලේ මිනිස්සයා කියලා අර මිනිස්සයා දිහා බලලා එයාගේ මේක අරගෙන එයාගේ පවර් ලෙවල් එක චෙක් කරනවා. ඉතින් මේ පවර් ලෙවල් කියන්නේ මේ ලෝකේ තියෙන එනර්ජි එක. ඉතින් මේ ඩ්‍රැගන් බෝල් වල තියෙන සිටි එකේ තියෙන එනර්ජි එක, ඒ කියන්නේ මේ ඇනිමේ එකේම තියෙන එනර්ජි එක. ඉතින් මේක වැඩි වෙන්න මේ මිනිස්යාගේ පවර් එකත් වැඩි වෙනවා. ඉතින් මිනිස්යාගේ පවර් එක මෙෂර් කරන්නේ මෙන්න මේ පවර් ලෙවල් එකේ. ඉතින් මේ මිනිස්යාට තියෙන පවර් ලෙවල් එක 5යි. ඉතින් මේ මිනිස්යා මෙයාට වෙඩි තියෙනවා. ඉතින් මේ පිටසක්කලයට ඒ වුණාට එයා ඒක නිකන් ගේමක් නැතුව බුලට් එක අතින් මල්ලලා දානවා. ඉතින් ඒ මිනිස්යාටත් ගහලා දාලා මොන නිකමොඩිකක්ද කියලා කියනවා.
ඉතින් ඊට පස්සේ එකපාරට එයාගේ අර ඇහි දාගෙන ඉන්න මැෂින් එකට ලොකු පවර් ලෙවල් එකක් සෙන්ස් වෙනවා. ඉතින් එයා වෙන්න ඕනේ කියලා කියනවා. ඉතින් ඊට පස්සේ සුබ ගමන් කැකරොට් කියලා කියනවා. ඉතින් අපි බලමු කවුද මේ කැකරොට් කියන්නේ කියලා. ඉතින් එතනින් කට් කරලා අපිට පොඩි ළමෙක් විදන් යනවා පෙන්නනවා. ඉතින් එයාගේ ඔළුවේ හැට් එකේ ඩ්‍රැගන් බෝල් එකකුත් තියෙනවා. ඉතින් මේ ඩ්‍රැගන් බෝල් එක සාමාන්‍යයෙන් මේ ලෝකෙ හැටියට වටිනවා. ඉතින් මම මේ ඩ්‍රැගන් බෝල් කියන්නේ මොකද්ද කියලා දෙන්න. ඉතින් ඩ්‍රැගන් බෝල් කියන්නේ මෙන්න මේ බෝල හත. ඉතින් මේ බෝල හත මොනවාද? ඉතින් මේ බෝල හත තමයි මේ බෝල හතින් අපි සමන් කරනවා ඩ්‍රැගන් කෙනෙක් හරි මොකක් හරි ක්‍රීචර් කෙනෙක්. ඉතින් ඊට පස්සේ එයා අපිට ප්‍රාර්ථනා අපිට ඕන විශ්යක් එයාගෙන් විශ් කරන්න පුළුවන්. ඉතින් හරියට නිකන් බුදුන් පහන වගේ තමයි රෙඩින් සහ බුදුන් පහන වගේ තමයි. ඉතින් මෙන්න මේ ළමයාට නැට්ටකුත් තියෙනවා. ඉතින් තාත්තේ කියලා කෑ ගහනවා මේ ළමයා. ඉතින් තවත් කෑ ගහනවා. ඉතින් මේ ළමයා ගහගෙන ඉන්න සමනලෙක්ව දකිනවා. ඉතින් එයා ළඟට යනවා. ඉතින් එයා වාගට පියාබල යනවා. ඉතින් එයාත් මේ ළමයාත් එයාගේ පස්සෙන් යනවා. ඉතින් පස්සෙන් ගිහිල්ලා ඒ සමනලයන් ගහ ගන්න කළා වගේ ඉතින් මේ ළමයාත් ගහට නගින්න යනවා. ඉතින් එයාට නම් ගහට නග ගන්න බෑ. ඉතින් එතනින් කට් කළා කොටි එක වෙනවා. ඉතින් මේ කොටියා අර ළමයාව කන්න වගේ තමයි හදන්නේ. ඉතින් මේ ළමයා ඉතින් බිම දිගා වෙලා මැරිලා වගේ ඉන්නවා. ඉතින් මේ කොටියා ලෙව කාලක් බලනවා. ලෙව කාල වල ඉතින් ඩාඩියට දන්නේ මෙලොහක් නැති වෙද ළමයා නා. ඉතින් තොප්පිය අරන් යනවා. ඉතින් ඔයගලන්ට මතකද තොප්පියේ ඩ්‍රැගන් බෝල් එකක් තිබ්බා. ඉතින් මේ ළමයා පස්සෙන් දුවගෙන යනවා. මේ ළමයා නම් දන්නේ නැතුව ඩ්‍රැගන් බෝල් එකක් කියන්නේ මොකද්ද කියලා. ඉතින් අපි ඉස්සරහට බලමු. ඉතින් මේ විදිහට තොප්පිය පස්සෙන් දුවන් යනවා. ඉතින් මේ ළමයා දුවගෙන ගිහිල්ලා ඊට පස්සේ පදුරකින් වැටෙනවා කන්දකට. ඉතින් කෑ ගහගෙන වැටෙනවා මේ ළමයා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට නැට්ටින් මෙන්න මේක ගෙල්ලිලා ඉතින් ඊට පස්සේ බිමට වැටෙනවා. ඉතින් එතනින් කට් කරලා අපේ ගෝහාන් කියලා කෑ ගහනවා. ඉතින් මං හිතන්නේ අර ළමයා ගෝකුගේ පුතා වගේ. ඉතින් ඉස්සරහට මේ විදිහට වෙදන් යද්දී කුරුල්ලෙක්ව දකින්න මේ ළමයා. ඉතින් කුරුල්ලව ගන්න කියලා මෙන්න මේකක් දිගේ යද්දී එකපාරට ඉතින් බැලන්ස් නැතුව හෙලවෙන්න ගන්නවා. ඉතින් එතනින් පස්සේ වෙන දේ කියන්න ඕනේ නෑනේ. ඕගොල්ලෝ බලන්නකෝ. ඉතින් එතනින් කට් කළා අපේ ගෝකු වෙනවා ඉතින්. ඉතින් එයා හැමෙම ගෝහන්ගේ තොප්පිය දකිනවා. ඊට පස්සේ ඔය තොප්පිය කියලා කියනවා. ඉතින් ඊට පස්සේ ඉතින් කොටියක් බය වෙනවා. ඉතින් කොටියක් ගොරෝගෙන ඇවිල්ලා ඉතින් ඊට පස්සේ where did you get it කියලා අහනවා. කියනවා කොහෙන්ද ගත්තේ කියලා අහනවා. ඉතින් කොටිය බය වෙනවා පාරකම. ඊට පස්සේ කොටිය පුසවගේ දුවනවා. ඉතින් අපිට පේනවා ගෝහන් ගගක් දිගේ ගහන් ගිහිල්ලා කොටෙත් අතෑරෙනවා. ඉතින් කොහොම හරි උදව් ඉල්ලනවා. ඉතින් එතනින් කට් කළා අපිට පේනවා ගෝකු ෆ්ලයින් බාස්සේ ගෝහන් හොයනවා. ගෝහන් කියලා කෑ ගහ. ඉතින් එතකොට ගෝකු දකිනවා ගෝහන්ම ගගේ පා වෙලා යනවා. ඉතින් ඊට පස්සේ ගෝකු ළඟටම එනවා. ඒ වුණාට අල්ලගන්න නම් බැරි වෙනවා යාළුවනේ. ඉතින් යාළුවනේ ඊළඟට නම් තියෙන්නේ දියඇල්ලා. ඉතින් මේක ඇතුලෙන් ගිහිල්ලා ඉතින් ඉස්සරහට තියෙන්නේ දියඇල්ලා. ඉතින් ගෝකු කන්ද උඩින් ගිහිල්ලා අර පැත්තෙන් එන්න හදන්නේ. ඉතින් ගෝකු මේ විදිහට කන්ද උඩින් ගිහිල්ලා යනවා. ඉතින් කුමාරි ගෝහාන බේරගන්න ඉතින් ගෝහානුත් කෑ ගහනවා. ඉතින් ගෝහානුත් කරුවල ටිකක් බයයි. දැන් ඉතින් ගෝහාන්ට ටික ටික එළියක් පේනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා ගෝහාන්ට. ඉතින් මේ විදිහට වැටෙනවා ගෝහාන්. ඉතින් ගෝකු ඔහොම නිම්බස් එකේ එනවා. ඉතින් ගෝකුට නම් අල්ලගන්න බැරි වෙනවා. ඉතින් අර ලීය වැටෙනවා. ඉතින් ගෝකුට උඩින් ශබ්දයක් එනවා. ඉතින් කොහොම හරි ගෝහන් අර දියැලෙන් උඩට ඇවිල්ලා ඉතින් ගෝකුටත් පුදුමයි මෙහෙම කොහොමද ගහ කෙල්ලලා ඉන්නේ කියලා. ඉතින් ගෝහන්න කොහොම හරි ෆ්ලයින් නිම්බස් එකට ගන්නවා. ඊට පස්සේ ඉතින් ගෝකු අහනවා කොහොමද මෙතන නම් හුට්ටාවේ කියලා. ඉතින් ගෝහන් දන්නෙත් නෑ.
ඉතින් ගෝහන් කියනවා එයාගේ තොප්පිය නැති වුණා කියලා. ඉතින් ගෝකු ඊට පස්සේ තොප්පිය දානවා අර පූසකෙන් ගත්ත එක පුසාන් කියන කොටියගෙන්. ඉතින් ඊට පස්සේ කියනවා අපි නාගෙනෙමු කියලා ගෝහන්. ඊට පස්සේ එයාට මාස්ටර් රෝෂිකව හම්බ වෙන්න යන් කියලා කියනවා. ඉතින් මාස්ටර් රෝෂි කවුද කියලා අපි ඉස්සරහට බලමු. ඉතින් එතනින් කට් කරලා මෙන්න මෙතන අර කැකරොට් හොයන් යන කෙනා ඉන්නවා. ඉතින් ඊට පස්සේ එයාට හම්බ වෙනවා අපේ පිකලෝව. ඉතින් පිකලෝගේ තමයි මෙතන ලොකු වලවැල්ලක් එයාට තියලා තියෙන්නේ. ඉතින් පිකලොත් බලනවා කොහොමද එයාට නිකන් පවර් එක ෆීල් වෙනවා. මෙච්චර ඒ ගෝකු වෙන්න බෑ. මෙච්චර ශක්තියක් මට කවදාවත් තේරිලා නැහැ කියලා. ඉතින් එයා බය වෙනවා හොදටම. ඉතින් ඊට පස්සේ ඉතින් අහසින් එයා දකිනවා වුයිස් ඩට් කියලා අහනවා. ඉතින් කවුද මේ කියලා බලනවා. ඊට පස්සේ ඉතින් මෙන්න මෙහෙ පෘථිවියට ඇවිදලා එයා එනවා. එයා කැකරොට් හොයන්න ආවේ වුණාට මට හම්බුනේ වෙන කෙනෙක් කියලා අර ආපු කෙනා කියනවා. ඉතින් ආපු විදිහටම ගියොත් හොඳයි කියලා අපේ පිගල කියනවා. ඊට පස්සේ hina වෙලා මෙන්න මෙයා පවර් ලෙවල් එක චෙක් කරනවා මැෂින් එකේ. ඉතින් 322යි කියලා කියනවා. ඔයා මේ ප්ලැනට් එකෙන් නෙමෙයි කියලා මට කියන්න පුළුවන් කියලා අර ආපු කෙනා කියනවා. ඉතින් එතනින් පස්සේ පිකොලු කියනවා මට ෆයිට් එකක් පටන් ගන්න කිසිම ඕනමක් නැහැ. ඒ වුණාට අරය කියනවා මට තියනවා කියලා බලන් ඉන්නවා. ඉතින් පිකොලුත් එහෙනම් කමක් නැහැ. ඔයාට එහෙම නෙමෙයි කියලා එයාත් එයාගේ පවර් එක අරගෙන පවර් එකෙන් ඇටැක් කරනවා. ඉතින් එයාට නම් හීරීමක්වත් වෙලා නැහැ. කකුලේ මය ගහක් විතරලු පිච්චුනේ. ඉතින් පිකලොත් හොඳට බය වුණා. ඉතින් දැන් මගේ වාරේ කියලා ඉතින් අරයත් ඇටැක් කරන්න තමයි හදන්නේ. ඒ වුණාට ඇටැක් කරන්න යද්දිම පවර් ලෙවල් එකක් සේව් වුණා යාගේ මීටර් එකෙන්. ඉතින් ඊට පස්සේ එයා ඒකට පියාවලා ගියා. ඉතින් ඊට පස්සේ උඩට ඇවිල්ලා එයා සර්ච් කරනවා කැකරොට්ව. ඉතින් එයා නම් දැන් දැනගන්නවා මේ කැකරොට්ම තමයි කියලා. ඉතින් පිකලොත් හොඳටම බය වෙලා ඉන්නේ. ඉතින් පිකලෝ කියනවා මේ මිනිහා නම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා. ඉතින් එතරින් කට් කරලා අපිට මෙන්න මෙයාව පෙන්නනවා. කැකරොට් ඔයාට අමතකුණාද අපි සෙයින්ස්ලා ලෝකේ ඉන්න ශක්තිමත් වෝරියර්ස්ලා. ඒ වුණාට මට තාමත් මතකයි කියලා කියනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේකක් පෙන්නනවා කැකරොට්ට ඒගොල්ලෝ පෘථිවියට යවලා තියෙන ලෝක විනාශ කරන්න කියලා. කැකරොට් කියලා කෑ ගහනවා ඉතින් මෙයා. ඉතින් කවුද මේ අමුතු අද්භූත මනුස්සයා කියලා බලන්න නම් කැකරොට් කියලා හොයන කෙනා බලන්න නම් ඔයගලන්ට ඊළඟ එපිසෝඩ් එක බලන්න වෙනවා. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් මේ වීඩියෝ එකේ අඩුපාඩු ගොඩාක් තියෙන. ඉතින් මොකද මේ channel එකේ පළවෙනි වීඩියෝ එක සහ මගේ පළවෙනි මූවී වීඩියෝ එක. ඉතින් ඔයගලන්ට තියෙන අඩුපාඩු ගැනීම කමෙන්ට් දාන්න. එහෙම නම් මම ඊළඟ වීඩියෝ එකේ අඩුපාඩු හදන් ඉන්නම්. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් ඊතුරු වීඩියෝ එක බලන්න subscribe කරලා තියාගන්න අනිවාර්යෙන් channel එක.